ළමයි දැන් අපි ওই පන්තියේ දැන් අපි ඉගෙන ගත්තු මේ පාඩම චුට්ටක් නතර කරලා පොඩි දෙයක් අපි මේ පන්තියේදී පොතපත ඉගෙන ගන්නවා වගේම අපේ ජීවිතේට ඕන වෙන යම් කිසි දේවලුත් අපි එදිනෙදා කියලා දෙනවා ඉගෙන ගන්නවා. අද පුතේ මම ඔයාලට කියලා දෙන්නේ මේ නිවාඩු කාලේදී මට හම්බුණා පුතේ පොඩි පොතක්. ඒ පොත මට කියවන්න ලැබුණා. ඒ පොත කියවද්දිම පුතේ මට නම් ඇඬුණා. ඇත්තටම කියනවා නම් මට නම් ඇඬුණා. මොකද මගේ තාත්තාද ජීවිතුන් අතර නැහැ. නමුත් තාත්තා කෙනෙක් පුතේ තාත්තා කෙනෙක්ගේ වටිනාකම දැනෙන්න තාත්තා කෙනෙක් නැති වෙන්න ඕනේ පුතේ. තාත්තා කෙනෙක් ජීවිතුන් අතර ඉන්නකම් තාත්තගේ අද දැනෙන ඒ අඩුව තාත්තා කෙනෙක් ඉන්නකම් දැනෙන්නේ නැහැ පුතේ. ඒක අද මට ඔයාලට හැමෝටම තියෙන ඒ දෙයක්. පුතේ මං ඒ පොත ඉගෙන ගන්නකොට ඒ පොත කියවනකොට මං එදා හිතාගත්තා ඊළඟ පන්තියේදී ඒ ගැන ඒ සම්බන්ධව ඔයාලත් එක්කත් මේ දැනුම බෙදා ගන්න ඕනේ. මේ කතාවක කියන්න ඕනේ කියලා. පුතේ කතාව මොකක්ද කිව්වනම් යුරෝපීය රටක සිද්ධ වෙච්ච සිදුවීමක්. පුතේ පවුලක ඉපදෙනවා පිරිමි දරුවෙක්. ඒ දරුවා ඉපදිලා ටික කාලයක් කියන්නේ වසර ගාණක් ගියාට පස්සේ ඒ ළමයාට යමක්කමක් තේරෙන කාලෙදී ඒ ළමයාගේ හැම අවුරුද්දෙම උපන්දිනේට ඒ පුතා ගිහිල්ලා තාත්තගෙන් අහනවා පුතේ තාත්තේ මේ උපන්දිනේට තාත්තා මට දෙන ත්‍යාග මොකද්ද? ඒ හැම අවුරුද්දෙමදී තාත්තා පුතාට දෙන උත්තරේ පුතේ ළමයි පුතේ මම ඔයාගේ 18 වෙනි උපන්දිනේට වටිනාම ත්‍යාගයක් දෙනවා. මෙහෙම කාලයක් ගත වෙලා යනවා මේ පුතාගේ 17 වෙනි උපන්දිනේ 17 වෙනි අවුරුද්දේ පුතා හදිස්සියෙම රෝගාතුර වෙනවා. ලෙඩ වෙලා පුතා හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙනවා. ඒ පරිේශන වලින් වෛද්‍යවරයා කියන්නේ මේ පුතා ඇවිල්ලා පුතාගේ හදවතේ සිදුරක් තියෙනවා. මේ ළමයා ජීවත් වෙන්නේ මාස 3ක් හෝ 4ක්. මේ ළමයා කැමති ඕනම දෙයක් මේ ළමයාට කන්න දෙන්න. අපි කියනවානේ සාමාන්‍ය කවුරු හරි ලෙඩෙක් වෙලා ඔය මේ දවස් ගාණක් මාස ගාණක් සති ගාණක් තමයි ජීවත් වෙන්නේ කියලා කියනකොට හැම වෛද්‍යවරයාම ડોක්ටර් කෙනෙක්ම කියන්නේ කැමති දෙයක් කන්න දෙන්න, හොඳින් බලා ගන්න, වෙන ඉතින් කරන්න දෙයක් නැහැ කියන එක තමයි හැම වෛද්‍යවරයාම ડોක්ටර් කෙනෙක්ම කියන්නේ. ඒ වගේම කියනවා මේ ළමයා මේ පුතා ජීවත් වෙන්නේ මාස 3ක් හෝ 4ක්. කැමති දෙයක්, මෙයාගේ ආස දෙයක්, කැමති දෙයක් මෙයාට දීලා සන්තෝෂෙන් තියාගන්න කියලා. එතකොට පුතා තාත්තගෙන් අහනවා තාත්තේ මං ජීවත් වෙන තව ටික දවසයි. දැන්වත් මට මේ උපන්දින ත්‍යාග දෙන්නකෝ කියලා. ළමයි එතකොටත් ඒ තාත්තා කියන්නේ පුතේ ඔයාගේ 18 වෙනි උපන්දිනේට තාත්තා කියපු ඒ ත්‍යාග ඔයාට අනිවාර්යෙන් දෙනවමයි. තාත්තා මං ඉන්නකොට ඔයාව එහෙම මැරෙන්න දෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා කියලා තාත්තා පුතාට කියනවා. එහෙම ඉන්නකොට පුතේ හදිසියෙම පුතා ඒ ශල්‍ය කර්මය කරන්න හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙනවා. ඇඩ්මිට් වුණාම පුතේ ශල්‍ය කර්මය කරලා කාලයක් ගිහිල්ලා පුතා ගෙදර යනවා. ළමයි ගෙදර තාත්තා හිටියේ නෑ පුතේ. ගෙදර ඒ පුතාගේ තාත්තා හිටියේ නෑ. තාත්තා වෙනුවට ගෙදර තිබ්බ එක දෙයයි පුතේ. තාත්තගේ ෆොටෝ එක විතරයි. තාත්තගේ ෆොටෝ එක විතරයි ගෙදර තිබ්බේ. තාත්තා හිටියේ නෑ. ළමයි මේ ෆොටෝ එක යට තියෙනවා ලියුමක්. ඒ ලියුමේ ලියලා තිබ්බේ පුතේ පුතා ලියුම අතට අරන් කියවනවා. ලියුමේ උඩින්ම තිබ්බේ මොකක්ද දන්නවද පුතේ? මගේ පුතාට සුබ උපන්දිනයක්. පුතාට මතකද? පුතා මගෙන් ඇවිල්ලා අහනවා තාත්තේ මට උපන්දින තෑග්ගක් දෙන්න කියලා. මං පුතාට පොරොන්දු වුණා පුතාගේ 18 වෙනි උපන්දින දවසේ
මම පුතාට වටිනාම තෑග්ගක් දෙනවා කියලා. පුතේ තාත්තා දුන්නේ පුතාට ජීවිතයක්. තාත්තා දුන්නේ පුතාට වටිනාම තෑග්ගක්. ඒ තෑග්ග තමයි පුතේ තාත්තගේ හදවත. මගේ පුතාට සුබම සුබ උපන්දිනයක්. එච්චරයි පුතේ ලියුමේ තිබ්බේ. ලියුමේ තිබ්බේ එච්චරයි. එතකොට තාත්තා කෙනෙක් කියන්නේ පුතේ තමන්ගේ ජීවිතේ වුණත් ළමයි වෙනුවෙන් දෙන්න පුළුවන් පුද්ගලෙක්. තාත්තලා ඉන්නකම් පුතේ තාත්තගේ වටිනාකම තේරෙන්නේ නැහැ. අම්මා වෙනුවෙන් අපි කොච්චර දේවල් කිව්වත් තාත්තව අම්මව තේරුම් ගන්න තරමට තාත්තලාව තේරුම් ගන්නේ නැහැ. තාත්තා කියන්නේ පුතේ නිහඬව ඉඳලා ජීවිතේ අපි වෙනුවෙන් පුද කරන ජීවිතේ අපි වෙනුවෙන් දිය කරන කෙනෙක් නේ. සංවේදී කතාවක් නේ. තමන්ගේ පුතා වෙනුවෙන් උපන්දින තෑග්ග දුන්නේ තමන්ගේ හදවත. ඇයි තාත්තා දැනන් හිටියා ළමයා ඉපදුන ගමන්ම ළමයාට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ළමයාගේ 18 වෙනි උපන්දින, ඒ කියන්නේ වෛද්‍යවරයා කියලා තියෙන්නේ අවුරුදු 17න් පස්සේ තමයි මේ ශල්‍ය කර්මය කරන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි පුතේ ඒ තාත්තා කිව්වේ පුතාගේ 18 වෙනි උපන්දිනේට තාත්තා වටිනාකම තෑග්ගක් දෙනවා කියලා.